අම්මෝ මේ දවස්වල තියෙන රස්නේ හරියට ගිනි කබලක් අස්සේ ඉන්නවා වගේ නේද? එළියද බැස්සත් රස්නේ, ගෙදර හිටියත් රස්නේ. හැමෝම අහන්නේ එයි මේ තරම් රස්නේ මොනවද මේකට කරන්නේ කියලා. මචං, ඔයා විතරක් නෙමෙයි පීඩා විඳින්නේ. අද වීඩියෝ එකෙන් මම කියන්නම් මේ අධික රස්නෙන් බේරෙන්න සිරුර සිසිල්ව තියාගන්න කරන්න කන්න බොන්න හොඳම දේවල් ටිකක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපි පටන් ගමු. පළවෙනි දේ ඇඳුම් දලදුම්. මචං, මේ දවස්වල තද පාට ඇඳුම්, ඇඟට හිර වෙන ඇඳුම් අඳින්න එපා. විශේෂයෙන් කළු පාට. ඒ වෙනුවට කපු වලින් හදපු ලා පාට බුරුල් ඇඳුම් අඳින්න. ඒකෙන් ඇඟට හුස්ම ගන්න පුරුවම්, දාඩිය ඉක්මනට වේලෙනවා, රස්නේ අඩුවෙන් දැනෙනවා. දෙවනි දේ ගෙදර සිසිල්ව තියාගන්න. උදේ ඉර පායනකොටම ජනේල් වල තිර රෙදි වහන්න. එතකොට කෙලින්ම ඉර එළිය ගෙට එන්නේ නැහැ. ෆෑන් එකක් තියෙනවා නම් ඒකට යටින් වතුර බාල්දියක් වගේ දෙයක් තියන්න. එතකොට ෆෑන් එකෙන් එන්නේ සිසිල් හුලඟක්. තුන්වෙනි දේ දවසට දෙපාරක් විතර නාන්න. හැබැයි මතක තියාගන්න, තද රස්නේ වෙලාවේ දහවල් 11න් 3 අතර ඇඟ හීතල කරන්න නාන්න එපා. ඒ වෙනුවට උදේ වරුවේ සහ හවස වරුවේ ඇල් වතුරෙන් නාන්න. ඒක සිරුරේ උෂ්ණත්වය සමබරව තියාගන්න උදව් වෙනවා. හතරවෙනි දේ වතුර. වතුර තිබහ වෙනකම් ඉන්න එපා. හැම වෙලේම වතුර බෝතලයක් ළඟ තියාගෙන පොඩි පොඩි උගුරු නිතර බොන්න. අඩුම තරමේ දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න උත්සාහ කරන්න. පස්වෙනි දේ ස්වභාවික පාන. මේ දවස්වල හොඳම බොන එක තමයි තෙම්බිලි. ඒ වගේම කුරුම්බා, දෙහි වතුර, බාලි වතුර, ඉරමුසු කඳ වගේ දේවල් ඇඟේ උෂ්ණත්වය ඉක්මනින් පහත හෙලනවා. සීනි අඩු නැවුම් පළතුරු යුෂ බොන්න. හයවෙනි දේ මගහැරිය යුතු පාන. අධික සීනි තියෙන බීම වර්ග, කෝපි සහ මත්පැන් බොන්න එක. ඒ වගේ ඇඟේ තියෙන වතුර ප්‍රමාණය තවත් අඩු කරනවා. එතකොට රස්නේ තවත් වැඩි වෙලා දැනෙනවා. හත්වෙනි දේ වතුර පිරුණු පළතුරු. මේ දවස්වල වතුර ගොඩාක් තියෙන පළතුරු හොඳයි. හොඳම එක තමයි පැණි කොමඩු. ඒ වගේම පිපිඤ්ඤා, ඇඹුල් දොඩම්, ගස් ලැබු කන්න. මේවයි වතුර 60%කට වඩා තියෙන නිසා ඇඟ ඉක්මනට හීතල වෙනවා. අටවෙනි දේ ස්වභාවික සිසිල් කෑම. කැකිරි, පිපිඤ්ඤා සලාද, හුලං කෑර වගේ කෑම වර්ග මේ දවස්වලට හොඳයි. විශේෂයෙන් කැඳ වර්ග, කොළ කැඳ, හීල්බත් කැඳ උදේට බොන එක ඇඟට හරිම සිසිලසක් ගෙනවා. නවවෙනි දේ මගහැරිය යුතු කෑම. තෙල් ගොඩාක් තියෙන, වැදපු, අධික කුළුබදු දාපු කෑම කන්න එපා. රතු මස් වර්ගත් අඩුවෙන් කන්න. මේවා ජීර්ණ වෙන්න ඇඟට ලොකු ශක්තියක් ගන්නවා. එතකොට ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලා දැනෙනවා. ඔන්න ඔය දේවල් ටික පිළිපැද්දොත් මේ අධික රස්නේ කාලි පවා ඔයාට පීඩාවක් නැතුව සිරුර සිසිල්ව තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මචන්, ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ටත් ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.